පින කියන එක හරියම ආශ්චර්යමත්. දැන් අපිට බුද්ධ ශාසන කීයක් අහිමි වුණාද? ධර්ම අවබෝධය පිණිස නැත්නම් මේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕන විදිහට අපේ ආත්ම භාවය සැකසුන්නේ නැති නිසා. අපි තුල වීරිය, නුවණ, සිහිය, ශ්‍රද්ධාදී ගුණ ධර්මයන් වැඩුන්නේ නැති නිසා. හුදේ අපිට මේ සංසාරේ සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙන්න බැරි වුණා. මන්ත කම්ම කෙනෙක් කිව්වා අනේ හාමුදුරනේ අපේ මේ සද්ධානුසාරී බව අපි රැක ගන්න ඕන. ධම්මානුසාරී බව රැක ගන්න ඕන. මං කෝ රැක ගන්න සද්ධානුසාරී ධම්මානුසාරී බවක් එහෙම නෑ අපිට. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සෝතාපන්න මාර්ගය. සද්ධානුසාරී කෙනා සෝවාන් නොවි මැරෙන්නේ නැහැ. ධම්මානුසාරී කෙනා සෝවාන් නොවි මැරෙන්නේ නැහැ. සද්ධානුසාරී කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොඳට ප්‍රගුණ කරනවා සද්ධාව මුල් වෙලා. ධම්මානුසාරී කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට පුරුදු කරනවා ප්‍රඥාව මුල් වෙලා. සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී වෙනවා නෙවෙයි. සද්ධාව මුල් වෙලා සෝවාන් මාර්ගයේ වඩනකොට එයාට කියන සද්ධානුසාරී. ප්‍රඥාව මුල් වෙලා සෝවාන් මාර්ගයේ වඩනකොට එයාට කියනවා ධම්මානුසාරී. ඊයේ සෝවාන් නොවි මැරෙන්නේ නැහැ. ඒ නිසා මෙච්චර බුදුවරු මුණ ගැහිද්දී අපි සංසාරයට වැටුනේ අපිට සද්ධානුසාරීවත් වෙන්න බැරි වුණා. ධම්මානුසාරීවත් වෙන්න බැරි වුණා. ඇත්තටම අසරණ මිනිස්සු අපි අසරණයි. අපේ සංසාරෙම තියෙන එකම එක දෙයයි මඟ හැරෙන බව, අත්හැරෙන බව, අවස්ථාව නැති වෙන බව තමයි අපේ සසරේම තියෙන්නේ. ඒ නිසා මේ වගේ උතුම් පින් කර කර ප්‍රබල චේතනාවක් හිතේ ඇති කර ගන්න ඕන. මට නම් බුද්ධ ශාසනය අහිමි වෙන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල මම සුරක්ෂිත වේවා. මටත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් අමා නිවනටපත් වෙන්න ලැබේවා කියන උතුම් චේතනාවේ පිනත් එක්ක මොහු වෙන්න ඕන. පින කියන්නේ විස්මිත දෙයක්. පිනට පුළුවන් එයාව ඇදගෙන යන්න. පිනට පුළුවන් එයාගේ සම්පත්තිය උපද්දවන්න.